කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපේ ජීවිතය ඇතුලේ සමහර දවස් එනවා අපි කරන්න හිතන් ඉන්න වැඩ භාගයක්ම අපිට කරගන්න බැරි වෙන. කොච්චර ප්ලෑන් කරලා මෙහෙම කරනවා අර එහෙම කරනවා කියලා හිතාගෙන වැඩ කරන්න ගත්තත් සමහර වෙලාවට අපිට ඒ වැඩවලින් භාගයක්වත් කරගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ වගේ දවසක් තමයි මම අද ගත කරන්නේ. මට කළ යුතුම වැඩවලින් භාගයක්වත් අද මට ගත කරන දවසේ කරගන්න බැරුව ගියා. ඉතින් ඒකට ගොඩාක් වෙලාවට හේතු වෙන්න පුළුවන් බාහිර සාධක. ඉතින් මටත් ඒ වගේ හේතු ගණනාවක්ම එක්ක මගේ වැඩ ඇත්තටම සේරම පස්සට ගියා. මට කරගන්න මගේ දවස මදි වුණා වගේ දෙයක් තමයි අද දවසේ වුණේ. එහෙමයි කියලා ඉතින් උදේට නොකා ඉන්න බැහැනේ. ඉතින් මගේ ළඟ ඉතුරු වෙච්ච පරාටා එකක් තියෙනවා. ඉතින් අපි ඊරයට ඇත්තටම කෑවේ පරාටා. ඉතින් ඒකෙන් ඉතුරු වෙච්ච පරාටා එකක් තියෙනවා. මම ඒක රත් කරගෙන බිත්තරයයි එළවලු ටිකක් දාලා ඉතින් ඒක හදාගෙන උදේට කන්න තමයි හදන්නේ. අදත් ඉතින් විටින් විට වහින දවසක් තමයි. හැබැයි ඉතින් දවල් වරුව ටිකක් හොඳට පායලා තිබ්බා. මේ දවස්වල ඇත්තටම ටිකක් රස්නේ අඩු නිසා සාමාන්‍යයෙන් ඉතින් වහින නිසා සෞම්‍ය කාර්බුණයක් තියෙනවනේ. ඉතින් රස්නේ අඩු නිසා මට ඇත්තටම වතුර පෙවෙනවා හරිම අඩුයි. ඔයාලා කොහොමද දන්නවා මම වතුර බොනවා හරිම අඩු කෙනෙක්. ඉතින් හිතලම කොච්චර වතුර බොන්න හැදුවත් ඉතින් දාඩිය වැඩි පිට වෙන්නේ නැති නිසා මට වතුර තිබහක් එන්නෙම නැහැ. නමුත් ඉතින් මං හිතලා කොහොම හරි වතුර බොන්න උත්සාහ කරනවා. කොහොම හරි ඉතින් මගේ උදේ වරුවම මට අපේ ආච්චි ළඟට වෙලා ඉන්න සිද්ධ වුණා. ඉතින් ඒකෙන් මට උදේ වරුවේ ඉඳන් මම කරන්න හිතාගෙන හිටපු හැම වැඩක්ම මට කල් දාන්න සිද්ධ වුණා. ඉතින් ඒවා වෙන දවසක කරන්න කල් දාගත්ත එක තමයි මම කළේ. මොකද අද දවසේ මට මේ දේවල් කරගන්න කාලෙ මදි වෙනවයි කියලා මම දන්න නිසා ඒවා ඉතින් ආයෙ පහුවදාට කල් දාලා කරන්න තියෙන පුංචි වැඩ ටික ඉතින් අද හිමින් සිරුවේ මම කළා. දවස් ගානකින්ම මම මේ පැල මාරු කළේ නැති නිසා මම හිතුවා ඒ ටික මාරු කරලා දාන්න ඕනේ කියලා. මොකද ඒවට ටිකක් ඉරේලිය වැටෙන්න දෙන්න ඕනේ. ඉතින් ජනෙල් කන්දි උඩ තියෙන පැල ටික එහෙමම තියලා අනිත් පැල එළියට ගෙනහිලා තියන්න ඉතින් මම හිතුවා. මේ වගේ අනපේක්ෂිත දවස් අනපේක්ෂිත මොහොතවල් අනිවාර්යයෙන්ම අපේ ජීවිතය ඇතුළට එන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මම ඒක ගැන හිතලා තැවෙන වෙලාවලුත් තිබ්බා. දැනුත් ඉතින් නැතුව නෙමෙයි. නමුත් මම දැන් ගොඩාක් වෙලාවට ඒ දේවල් වලට හුරු වෙන ගමන් ඉන්නේ. ඉතින් මොකද අපි ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම මේ වගේ අනපේක්ෂිත දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි කොච්චර ප්ලෑන් කරලා තිබ්බත් මේ විදිහට කරනවා කියලා ඒ වගේ දේවල් ඇත්තටම කරගන්න බැරි වෙන අවස්ථා අනිවාර්යයෙන්ම අපිට එනවා ජීවිතවල. ඉතින් ඒ නිසා ඒකට හුරු වෙන එක තමයි වඩාත්ම හොඳ කියලා මම ඉතින් ඒකට හුරු වෙන ගමන් තමයි ඉන්නේ. මගේ මේ සුදු පාට කර්ටන් නිතරම මම ගලවන්නේ නැති නිසා අද චුට්ටක් ගලවන්න හිතුවා. මොකද අද ටිකක් හුළඟත් හොඳට තියෙනවා. කර්ටන් හොඳට හුළඟේ පාවෙලා යන තරමට ඒකට මම ඇත්තටම ආසයි. උයන වෙලාවට වගේ නම් ඇත්තටම මම ඒක මේ ගලවන්නේ නැහැ. මොකද ඒක කරදරයි. නමුත් හුළං හොඳට තියෙන වෙලාවට කුස්සියේ මම වැඩක් නොකරන වෙලාවට ඒක ටිකක් ගලවලා තියෙනවා. එතකොට හුළඟට ඒක හොඳට පාවෙනවා. ඒක හරි ලස්සන දර්ශනයක් නිසා අද ටිකක් මම මේක ගලවලා තියෙනවා සහ අද පොඩ්ඩක් මේක සුද්ධ කරන්න හිතුවා. මොකද නිතරම මේක ගලවන්න නැතිකොට ටිකක් රොඩු ඇවිල්ලා හුළඟට වගේ වැටිලා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් සතියකට සැරයක්වත් අඩුම තරමින් ගලවලා හොඳට මේ ගසන්න ඕනේ. ඉතින් අද මම හිතුවා ඒක හොඳට ගසලා දාන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් හුළඟක් තියෙන නිසා ඒකත් ගසලා චුට්ටක් ඒකේ ලස්සන වින්දා. මේක නම් ඇත්තටම කළ යුතුම වැඩක්. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් කෙටල් හරි අපි ගෑස් ලිපේ තියෙන කේතල් වල හරි අපි නිතරම වතුර රත් කරන නිසා අනිවාර්යයෙන් මේකේ අඩිය ටිකක් අර මලකඩ ගතියක් නිකන් කහට පැල්ලමක් වගේ හිටලා තියෙනවා. ඉතින් ඒක ගොඩාක් ලොකු කහට පැල්ලමක් වෙනකන් ඉන්නේ නැතුව සාමාන්‍ය ගානට බැඳලා තියෙනකොටම කේතලේ සුද්ධ කරගන්න පුළුවන් නම් අපිට කේතලේ ලස්සනට අර ගිනාවා වගේම ලස්සනට පිරිසිදුවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ කේතලේ මේක මේ අලුත් එකක්. හැබැයි ලාවට දැන් බැඳීගෙන එනවා. ඉතින් මම ඒක තද පාට වෙන්න නොදී සාමාන්‍ය ගාන තියෙද්දි මේක සුද්ධ කරගන්න හිතුවා. ඉතින් වැඩි දෙයක් අවශ්‍ය නැහැ.
බේකින් සෝඩා ටිකක් සහ විනාගිරි දෙහි ටිකක් දාලා හොඳට නටවන්න දෙන්න. ඊට පස්සේ ඉතින් ටී පෝල් ටිකක් දාලා හොඳට මදින්න තියෙන. ඉතින් මේ තියෙන්නේ අවසාන පෙනුම. ගෙනාව වගේම ලස්සනට තියෙනවා. කුස්සිය මගේ වෙන පිහින වැටි කිව්ුණාට පස්සේ මම මගේ කුණු එක ගෙනihin දානවා. මෙතන තියෙන්නේ සේරම දිරන ඒවා. ඉඳුල් එතකොට එළවලු පළතුරු පොතු වගේ ඒවා. ඒවා ඉතින් සේරම මගේ කොම්පෝස්ට් බාලියට තමයි යන්නේ. ඉස්සර නම් මම ඉඳුල් දැම්මේ නැහැ. නමුත් දැන් ඒ සේරම මම මේ එකම එකකට එකතු කරන නිසා ඒ සේරම ගිහිල්ලා කොම්පෝස්ට් බාලියට දානවා. සෑහෙන වෙලාවකින් නම් මාන බල ඉඳලා ඕන් චුරු වැස්ස පටන් ගත්තා. ඉතින් ඒකම මම මගේ බුදු පහන තියෙන තැන පිරිසිදු කරගන්න හිතුවා. ඉතින් මල් පහන් තියෙන ටික හොඳට සෝදලා එතන පිරිසිදු කරගන්න කියලා තමයි හැදුවේ. බුදු පිළිම වහන්සේ නම් මට ඇත්තටම පිරිසිදු කරන්න බැහැ. මම සාමාන්‍යයෙන් ඉතින් පිහ දාලා දූවිලි පිහ දාලා පිරිසිදු කරන වැරෙන මට සෝදලා පිරිසිදු කරන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් හසී තමයි බුදු පිළිම වහන්සේ හොඳට සෝදලා පිරිසිදු කරන්න. ඉතින් ඒ තරම් බුදු පිළිම වහන්සේ බරයි ඇත්තටම මට ඒක උස්සන්න බෑ. ඉතින් මම තියෙන තැන තමයි පුළුවන් විදිහට හැමදාම පිරිසිදු කරන්නේ. සෑහෙන දවසකින් නම් මං හරි ආසාවෙන් හිටියා මල් පහන් තියෙන වීදුරු සෙට් එකක් ගන්න. ඉතින් මම මේක ඇත්තටම ගත්තා. මේකේ මම ගොඩක් මාස පහන පත්තු කරන එක සහ හඳුන් කූරු ගහන එකට. ඉස්සර හඳුන් කූරු ගහන එකේ හඳුන් කූරු අලු ටික සේරම වැටෙන්නේ පිටට. ඉතින් දැන් එහෙම නෑ. දැන් හඳුන් කූරු ගෙහුවාම සේරම අලු ටික ඒ ගහන භාජනයටම තමයි වැටෙන්නේ. ඒක හරිම පහසුවක් පිරිසිදු කරන්න. ඒ වගේම තමයි පහන පත්තු කරන එක. වතුර ටිකක් දාලා ඒක උඩට පොල් තෙල් දාලා තමයි පත්තු කරන්න තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි පහන පත්තු කළාම. ඉතින් මම මාර මාසයි ඒකට. පිරිසිදු කරලා ඉවර වෙනකොට ඉතින් දන්නේම නැතුව යන්න වෙලාවත් ඇවිල්ලා. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.